කම්මානි කරං බාලෝන බුජ්ජති. මේ ලෝකේ මෝඩයා බාලයා අඥානයා පව්කාරයා පව් කරද්දි ජයට කරනවලු. උන්ට ඒකේ විපාක ගැන කිසිම අවබෝධයක් නැහැ. මේ ගංගොඩේ ඔය ඇත්තෝ දැකලා ඇති සත්තු මරණ එක හැමදාම සත්තු මරන. ඌට කවදාවත් හිතෙන්නේ නැනේ මේකේ විපාකේ මට එයි කියලා. බිලිකොක්කට මාළු අමුණන එක හැමදාම බිලිකොක්කට මාළු අමුණනවා. ඌට පණ ගැහෙන මාළුවා දැක්කහම කවදාවත් හිතන්නේ නැනේ සසරේ මටත් මේ විදිහට පණ ගැහෙන්න වෙයි කියලා. සසර හරි භයානකයි. අපි සරණ ගිය අපේ බුදුහාඳුරන්ට පින්වත්නි සුව කරන්න බැරි ඔළුවේ කැක්කුමක් තිබ්බා. බුදුහාඳුරෝ සමහර වෙලාවල් වලට හිස අතගාගෙන ආනන්ද මගේ හිස රිදෙනවා කියලා කියනවා. ආනන්ද හාමුදුරුවෝ බුදුහාඳුරගේ හිස පිරිමදින ගමන් අහනවා ස්වාමීනි ලෞතුරා බුදු වෙලත් ඔබ වහන්සේටයි මෙච්චර ලොකු හිසේ රුදාවක්. ආනන්ද පෙර මාළු අල්ලන ගමක කෙවුලෙක් වෙලා ඉපදිලා ඉඳිද්දි දීවර ගමක දීවරෙක් වෙලා බුදුහාඳුරෝ ඉපදිලා හිටියා. බෝසත්යන් වහන්සේටත් පෙර කාලේ බෝධිසම්භාර ධර්ම පුරන්න කලින් එදා මිනිස්සු මාළු අල්ලලා ගොඩට දාද්දි පණ ගැහෙන මාළුන්ගේ මරණය අභියසමන් සතුටු වුණා. ඔය අදටත් ඉන්නවා නේද මිනිස්සු මාළු අල්ලද්දි ගිහින් බලාගෙන ඉන්නවා. නේ අල්ලන එකටත් පව් බලන් ඉන්න එක ඊට වැඩිය පවක් රැස් කරනවා. ඌ කියන ආසෝකා නහුණා කියලා. මමත් මිනිස්සු මාදල්ලා දිද්දි මාදලේ පණ ගැහෙන මාළු දැක දැක සතුටු වුණා. ඒ නිසා ආනන්ද මේ ඔළුවේ කැක්කුම හොද කරන්න මරණේ ඉදිරියේ සතුටු වෙලා. මතක තියාගන්න හරිම භයානකයි සසර. බුදුහාමුදුරන්ට එහෙමනම් අපිට කවර කතා